ආයුබෝවන් ලයිෆ් හෝම් ඉසෙල් පවුලේ සැම දෙනාටම අද අපි කතා කරන්න යන්නේ ඔබේ ජීවිතයේ ඊටාම තීරණාත්මක කාලයක් ගැන. අද මම මේ වීඩියෝවෙන් ඔබට ගෙන එන්නේ අවුරුදු 18-24 අතර ඉන්න ඔබට කිසිම ආයෝජනයක් නැතුව ඔබේ දැනුම සහ හැකියාව පාවිච්චි කරලා අන්තර්ජාලයෙන් ආදායමක් පටන් ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම 3ක් ගැනයි. ගොඩක් අය හිතනවා මුදල් උපයන්න නම් ලොකු දේවල් කරන්න ඕනේ කියලා. හැබැයි ඇත්තම දේ තමයි අද තියෙන තාක්ෂණයත් එක්ක ඕනෑම කෙනෙක්ට Tamanගේම කියලා කුඩා ආදායම් මාර්ගයක් ගෙදර ඉඳන්ම හදාගන්න පුළුවන්. මේ අතරින් මුල්ම ක්‍රමය තමයි ෆ්‍රීලාන්සින්. ඔබ දන්නවාද ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටින් එහෙමත් නැත්නම් අන්තර්ගතයන් ලිවීම, කන්ටෙන්ට් රයිටිං වගේ ක්ෂේත්‍රයකට අද ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. ඔබ මේ වගේ දෙයක් ගැන පොඩි හෝ දැනුමක් තියෙන කෙනෙක් නම් ෆිවර්, අපවර්ක් වගේ වෙබ් අඩවි හරහා ඔබට ලෝකයේ ඕනෑම තැනක ඉන්න කෙනෙක්ට සේවාවක් ලබා දීලා මුදල් උපයන්න පුළුවන්. ඒකට ලොකු කාර්යාල ඕනේ නැහැ. ඔබ ළඟ තියෙන ලැප්ටොප් එක හෝ ස්මාර්ට්ෆෝන් එක සහ ඔබේ ඉවසීම විතරයි අවශ්‍ය වෙන්නේ. මුලදී ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔබේ නිර්මාණශීලීත්වය විකුණන්න පටන් ගත්තම ඒක පුදුම විදිහේ නිදහසක්. දෙවැනි ක්‍රමය ගැන කතා කළොත් ඒක තමයි ඔබ දන්නා දේ අනිත් අයට බෙදා දීම හෙවත් කන්ටෙන්ට් ක්‍රියේෂන්. අද කාලේ ගොඩක් අය හිතනවා මේකට ලොකු කැමරා, ලොකු උපකරණ ඕනේ කියලා. ඇත්තම කියනවා නම් එහෙම නැහැ. ඔබ ඉගෙන ගන්නා දේ, ඔබ කරන දේ, නැත්නම් ඔබ දන්නා විශේෂිත දෙයක් ගැන වීඩියෝ එකක් කරලා YouTube එකට හෝ TikTok එකට දාන්න පුළුවන්. ඔබේ දැනුම බෙදා දෙන්න ඒ වටා පිරිසක් එකතු වෙනවා. එතනින් එහාට ස්පොන්සර්ෂිප් හෝ වෙනත් ආදායම් මාර්ග ඔබට පහසුවෙන්ම විවෘත වෙනවා. ඔබට කරන්න තියෙන්නේ නිතරම අලුත් දේවල් අත්හදා බලමින් ඔබේ පේජ් එක හෝ channel එක පවත්වාගෙන යන එක විතරයි. තුන්වෙනි සහ ඊටාම සරල ක්‍රමය තමයි මයික්‍රෝ සර්විසස් ලබා දීම. මේක ටිකක් අලුත් දෙයක්. අද ගොඩක් ව්‍යාපාරිකයන් ඉන්නවා Tamanගේ සමාජ මාධ්‍ය පිටු බලාගන්න පොස්ට් දාන්න පාරිභෝගිකයන්ගේ මැසේජ් වලට උත්තර දෙන්න වෙලාවක් නැති. ඔබ ටිකක් තාක්ෂණයට දක්ෂ කෙනෙක් නම් ඒ වගේ දේවල් කර දෙන්න ඔබට පුළුවන්. මේකෙන් ලැබෙන්නේ රුපියල් 1000ක් හෝ 2000ක් වුණත් ඒක පටන් ගන්න ලේසි වගේම ඔබට ලැබෙන අත්දැකීම අනාගතේ ලොකු ව්‍යාපාරයක් කරන්න උදව් වෙනවා. හැබැයි මේ හැමදේම කියනකොට මම ඔබට අවංකවම අනතුරු ඇඟවීමක් කරන්න ඕනේ. අන්තර්ජාලයේ තියෙනවා වැය දෙකෙන් රිච් වෙන්න පුළුවන් කියලා කියන බොරු දේවල්. ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. සැබෑ සාර්ථකත්වය කියන්නේ ඔබේ කාලය සහ මහන්සිය කැප කරලා ලබා ගන්නා දෙයක්. මම මේ කියපු ක්‍රම 3 අන් එකක් තෝරගන්න, ඒක ගැන ඉගෙන ගන්න, මාස කිහිපයක් මහන්සි වෙන්න. අනිවාර්යයෙන්ම ඔබට ප්‍රතිඵල ලැබෙනවා. අදම එක පියවරක් තියන්න. මේ වගේ වටිනා ජීවිත උපදෙස් දිගටම ලබා ගන්න ලයිෆ් හෝම් ඉසෙල් සමග එකතු වෙන්න. ඔබේ හිතේ තියෙන ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඔබට ජය.